ළඟ ඉන්න කෙනාට දාත දීලා කියන්න නැති. අයි ළඟ ඉන්න. ඉතාලේ ඉන්නවා නැති. ආමෙන්. මම ඔබට කියනවා. අද නැගිටලා ඉන්න ඕනේ. මොකද අපි ඇතුල් වෙන්න යනවා. මගේ මාතෘකාව නැගිට ඇතුල් වෙමු. ආමෙන්. හalleluya. නැගිටලා අපි ඇතුල් වෙන්න යනවා. දෙවියන් වහන්සේ මට දෙවියන් වහන්සේගේ වචනේ ඔබත් එක්ක බෙදා ගන්න කියන්න කලින් උන්වහන්සේගේ වචනේ මඟ පෙන්වීම කලින් දීලා තිබුණා. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ පණ්ඩිතයක් එනකොට ඒ කිට්ටුවම දෙවියන් වහන්සේගේ දාසයන් කියනවාද ඔයා වචනේ බෙදා ගන්න. ඉතින් මම විශ්වාස කරනවා ඒක දෙවියන් වහන්සේ කැමති වෙලා තියෙන ඔබත් එක්ක බෙදා ගන්න. අද දවසේ ඔබත් එක්ක කතා කරන්න යන පණිවිඩයේ බයිබලයේ තියෙන සිදුවීම් දෙකක් මම ඔබත් එක්ක බෙදා ගන්න යනවා. එකක් යේසුස් වහන්සේ ජීවත් වෙලා ඉති සිදුවෙච්ච එක. අනිත් එක යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ලැබුවට පස්සේ උන්වහන්සේගේ ගෝලයන් කර්ම කොටගෙන උන්වහන්සේ සිදු කළා එක. මේ සිදුවීම් දෙකම දෙවියන් වහන්සේ අද දවසේ ඔබටයි මටයි ඒ තුලින් කතා කරයි නැගිටලා අපි අතුල් වෙන්න ඕනේ. ආමෙන්. ඔබ බලයි මොනවද මේ නැගිටලා අතුල් වෙන්න යන්නේ කියලා. අපි දේශනාවට සම්පූර්ණයෙන්ම අවදිව අපි අවධානය යොමු කරමින් දෙවියන් වහන්සේගේ වචනය වෙතට හැරෙමු. ඔබ පෙළ ගන්න යෝහන් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා. Amen. Hallelujah. මේ සිදුවීම මම හිතන්නේ ඔබ බොහෝ වාර මේකේ දේශනා අහලා ඇති. right? මේ දේශනාව නැත්නම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙක. Amen. මේ වචනේ තියෙනවා යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් වුණා. එදා දවසේ මේ සිදුවීම වෙන දවස යුදෙව්වරුන්ගේ මංගල්‍යය. ඔබ බයිබලය ඉගෙන ගන්න කෙනෙක් නම් බයිබලය ඉගෙනගත්තු කෙනෙක් නම් බයිබලයේ තියෙන මංගල්‍යයන් ගැන දන්න කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ මංගල්‍යයන් 7ක් තියෙනවා. ඒ කියන්නේ පරණ දිවුසුමේ හිටපු ඊශ්‍රායල් සෙනග මංගල්‍ය 7ක් සැමරුවා. හරි? ඒ මංගල්‍ය 7 ඔවුන්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුලින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට දුන්න මංගල්‍ය 7ක්. බෝධනෙක් බයිබල් පාඩම් වලට සම්බන්ධ වෙච්ච අය ඒ මංගල්‍ය 7 ගැන දන්නවා. හැබැයි මෙතන තියෙනවා ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය දවසේ නෙමෙයි යේසුස් වහන්සේ දැන් ආවේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ සේවයට උන්වහන්සේගේ ජීවිතය කැප කරපු උන්වහන්සේගේ වයස අවුරුදු 30 ඉඳලා අවුරුදු 3 උන්වහන්සේ සියලු මංගල්‍ය වලට යොමුසනමට එනවා. මේ මංගල්‍ය මොන මංගල්‍ය කියලාද තියෙන්නේ? යුදෙව්වරුන්ගේ මංගල්‍ය. කලින් මම ඔබට කිව්වා ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය 7ක් තිබුණා. ඒ වගේම යුදෙව්වරුන්ට එකතු වෙච්ච තවත් මංගල්‍ය දෙකක් තිබුණා. ඒ මංගල්‍ය දෙකකින් එකකදී යේසුස් වහන්සේ එනවා යෙරුසලම. යෙරුසලමේ ඔබ බලයි බැටල් දොරටුව. ඒ කියන්නේ බැටල් ඉන්නවා ගාලා නේද? ඒ බැටල් ගාලා ළඟ තියෙන දොර ළඟට යේසුස් වහන්සේ ආවා. ආමෙන්. නේද? ලොකු බැටල් ගාලක් තිබ්බා. ඒ බැටල් ගාලට බැටල් වෙන දොර ළඟට ආවා යේසුස් වහන්සේ. මේක කොහෙද? දැන් මම මේ යේසුස් වහන්සේ කොහටද ගිහින්නේ? දේව මාලිගාවට ගියේ මංගල්‍ය සමරන්නේ වෙන තැන්වල ඉන්න. අපේ අය තමයි මංගල්‍ය සමරන්නේ වෙන තැන්වල. දැන් මංගල්‍ය සමරන්න කොහටද එන්න ඕනේ? දෙවියන් වහන්සේගේ මාලිගාවට එන්න ඕනේ. මාලිගාවට එනකොට මාලිගාවට ඇතුල් වෙන්න දොරටු කීපයක් තියෙනවා.
right දේව මාලිගාවේ ආකෘතිය උගන්වලා තියෙන සමහරක් අයට ඔබ දන්නේ නැති අය ඉදිරියේදී ඉගෙන ගන්න දේව මාලිගාවට ඇතුල් වෙන්න දොරටු කීපයක් තියෙනවා. බටහිර පැත්තෙන් එක දොරටුවක් තිබුණා. ඒ දොරටුවට කියනවා බටළු දොරටුව. යේසුස් වහන්සේ මේ සැරේ කොහෙන්ද ඇතුල් වෙන්නේ? බටළු දොරටුව පැත්තෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙනවත් එක්කම මෙතන තියෙනවලු මොකද්ද? පොකුණ. මොකද්ද පොකුණ? බෙතෙස්දා කියන පොකුණ. මේ පොකුණ ළඟ මණ්ඩප පහක් තියෙනවා. ඒ කියන්නේ ලොකු මිනිසුන්ට ඉන්න පුළුවන් විදිහේ ලොකු කූඩාරම් පහක්, ලොකු විශාල කූඩාරම් පහක් දාලා තියෙනවා. ඒ කූඩාරම් පහේ කවුද හිටියලු? කවුද හිටියේ? මොන වගේ අය හිටියා කියලාද කියන්නේ? තුන්වෙනි පදේ අන්තයෝ, කොරු, පියනි අයව අවයවැත්තෝ, රෝගී, සමෝය, ඔත්වල හිටියා. දැන් මේ මණ්ඩපවල තනි කර ඉන්නේ ලෙඩ්ඩු. කොහෙද? දේව මාලිගාවේ දොරටුව. මණ්ඩපයක් තියෙනවා, පොකුණක් තියෙනවා. මෙන්න මේ පොකුණ ළඟ සෙනග වට වෙලා. මොකටද වට වෙලා ඉන්නේ ලෙඩ්ඩු ටික? එයාගේ මතයක් තිබුණලු මේ පොකුණ දේව දූතෙක් ඇවිල්ලා කලබල. කවද්දට ඔය මාගලට. කලබලකොට ඒකට එකෙක් වැටිච්ච ගමන් මොනවද වෙන්නේලු? එයා සුව වෙනවා. ඒ නිසා අවුරුදු 38ක් එක මිනිහෙක් මෙතනට වෙලා බලාගෙන. කොච්චර කාලෙද? අවුරුදු 38. මොකක් වෙනකන්ද? පොකුණ කැරම බලාගෙන. කීදෙනෙක් පොකුණ කැරමකම් බලාගෙන. මේ දැස්ක මොබින. ගොඩක් දෙනෙක් පොකුණ කැරමකම් බලාගෙන. ආමෙන්. හරි මෙන්න පොකුණක් කැරමකම් බලාගෙන ඉන්නකොට යේසුස් වහන්සේ එතන. යේසුස් වහන්සේ දකිනවා මේ මිනිස්සයා දෙවියන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ දකිනවා 38ක් මේ මිනිස්සයා එකම වෙනස් වෙනවා. කොහෙද ඉන්නේ? දේව මාලිගාවේ දොර. ඇතුල් වෙන දොරටුවක් අස්ස. ඇතුල් වෙන දොර ළඟට වෙලා. යේසුස් වහන්සේ ආවා. මොනවාද? උන්වහන්සේ ඔබ දැකලා උන්වහන්සේ ආනවා. ඔබ සුව වෙන්න කැමතිද? ආමෙන්. සුව වෙන්න කැමතිද? සාමාන්‍යයෙන් ඔබෙන් ලෙඩක් තියෙන වෙලාවේ කවුරු හරි ආවොත් සුව වෙන්න කැමතිද කියලා ඉස්ලාම් මොකද කියන්න ඕනේ මොකක්ද? ඔව් කියන්න නේ. ලෙඩක් තියෙනකොට කවුරු හරි ආවම ඔබ ලෙඩින් ඉන්න ඔබ සුව වෙන්න කැමතිද කියලා ඔව් කියනවා. එතකොට මේ මිනිස්සු මොනවද කියන්නේ? අනේ ස්වාමීනි මේ පොකුණ කැරමෙනකොට මේකට දීලා මාව දාන්න එකෙක් නෑ. මේ සමාජයෙන්ම තමයි කියන්නේ. පොකුණ කැරමෙනකොට මට අනාගත වාක්‍යයක් තාම ආවේ නෑ. මාව කවුරුත් ඇදගෙන ඉස්සරහට ගෙනිච්චේ නෑ. මට කතා කරේ නෑ. මට දේව දූතයෝ බැස්සේ නෑ. මට සුවය නෙමෙයි කතා කරේ. දැන් යේසුස් වහන්සේ ඔබට සුවය ඕනේද? මේ මිනිස්සයා කියනවා නෑ මාව අරන් යන්න කෙනෙක් නෑ. කොහෙන්ද මේ කියන්නේ? දේව මාලිගාවෙන් නම් කියන්නේ. මේ මිනිස්සයා යුදෙව්වෙක් මගේ ප්‍රේමී සහෝදරයස. දේව මාලිගාවේ දොරකොඩ ළඟට යන්නේ යුදෙව්වෝ. මේ පොකුණ වටේ ඉන්නේ යුදෙව්වෝ. මේ සභාව ඇතුලේ ඉන්නේ දෙවියන් වහන්සේ තෝරාගත්ත යුදෙව්වෝ. ආමෙන්. දෙවියන් වහන්සේගේ මිනිස්සු. හලෙලූයා. මේ මිනිස්සයා යුදෙව්වෙක්. මේ මිනිස්සයා දේව මාලිගාවේ දොරක් ළඟ ඉඳගෙන පොකුණක් කැරමෙනකම් බලනවා. පොකුණක් කැරමෙනකම්. අනාගත වාක්‍යයක් කියනවා. කවුරු හරි ඇතුලේ ගිහලා දාලා මේ මිනිස්සයා බලාගෙන. යේසුස් වහන්සේ මාර්ගය. මොනවද යේසුස් වහන්සේ දෙන උත්තර? 7 වෙනි පාඩම. 8 වෙනි පාඩම. නැගිටලා නුඹේ යාන අරගෙන යන්න. ඔබේ යාන අරගෙන යන්න. දොරකොඩ ඉති ඇති. දැන් නැගිටලා යාන අරගෙන යන්න. ඔබ මේ බයිබල් ඒ කොටසෙම කියවන්න 14 වෙනි පාඩම. යෝහන් 5:17. ආමෙන්. මෙච්චර වෙලා යා කොතනද හිටියේ? බැටළු දොරටුව ළඟ හිටියේ. යේසුස් වහන්සේ යාට කියනවා යා මොනවාද වෙලා හිටියේ? ඔත්පල වෙලා හිටියේ. හරිද? කිසි දෙයක් කරගන්න බැරුව හිටියා. කවුරු හරි මොනවාද යා උස්සලා අර පොකුණට දානකම් බලාගෙන හිටියා. ආ දේව දූතයෙක් ඇවිල්ලා පොකුණ කැරපෙනකම් අවුරුදු කීයක් බලාගෙන හිටියද? 38 අවුරුද්දක් බලාගෙන හිටියා. 365 38 ගණන් කරලා බලන්න. ඔබේ ජීවිතේ කොච්චර කාලයක් ඔබ බලාගෙන ඉන්නවද? ආසෙන් දිවියනකම්. පොළව දෙබෑරෙනකම්.
තියයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය අසාගෙන ඉන්න හැමෝටම පොත්තට දෙවියන් වහන්සේ දීලා දොරකඩ ඉඳන් කියනවා මට කතා කරලා නැහැ. බාබ ගෙනියන්න කවුරුත් නැහැ. බාබ මට කතා කරන්න කවුරුත් නැහැ. මම උත්පල වෙලා මට නැගිටින්න බෑ. යේසුස් වහන්සේ කියනවා දැක්කලා. ආමෙන්. මේ ඇවිදගෙන කොහොමද යන්නේ මේ දොරටුවෙන් ඇතුල් වුණා. දේව මාලිගාවට. හාලෙලුයා. දේව සිද්ධිය. ඔබ කරලා ගන්න ක්‍රියාපොතේ තුන්වෙනි පරිච්ඡේදය. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයට. 9 වෙනි පදයට. 8 වෙනි පදයට. පේත්‍රස්ද යොහන්ද යාත්‍රා වේලා වූ 9 වෙනි පැයේ දේවමාලිගාවට යද්දී මව්කුස පටක් පොරව සිටි එක්තරා මිනිසෙක් ගෙන යනු ලැබුවේද. ඔහු මාලිගාවට ඇතුල් වෙන්නන්ගේ සිඟමණිල්ලට පිංස සුදර්ශන දොරටුවයයි කියන මාලිගාවේ දොරටුව ළඟ දවස් පතා තබන ලද්දේය. ඔහු පේත්‍රස්ද යොහන්ද දේවමාලිගාවට ඇතුල් වෙන්න යනවා දැක සිඟමණිල්ලුවේය. පේත්‍රස් යොහන් සමග ඔහු දෙස ඇස් හෙලා අප දෙස බලන්නයි කීවේය. ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේත්‍රස්ද රන් දෙදී මට නැත. නමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරියේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිට්ටුවේය. එකිනෙහිම ඔහුගේ පාද සහ ඇස්වල සවිලිය. ඔහු පැන නැගී ගෙලින් සිට ඇවිදින්න පටන් ගත්තේය. ඇවිදමින්ද පැනවගිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේවමාලිගාවට ඇතුළු වුණේය. ආමෙන්. හalleluya. දෙවෙනි සිද්ධිය. මේ සිද්ධිය වෙන්නේ කොහෙද? මේ සිද්ධිය වෙන්නේ දේවමාලිගාව. දේවමාලිගාවට යනවා මං කෝ යේසුස් වහන්සේගේ මරණයෙන් පසුව වහන්සේ ස්වර්ගයට ඔස්සලා ගන්න පසුව වහන්සේගේ ගෝලයන් වහන්සේගේ සේවය ඉදිරියට අරන්. වහන්සේගේ ගෝලයන් දෙදෙනෙක් පේත්‍රුසු යෝහනුයි යාඥා කරන වෙලාවේ කොහෙටද ගියේ? යාඥා කරන වෙලාවේදී කොහෙටද ගියේ? යාඥා කරන වෙලාවේදී දේවමාලිගාවට ගියා. ආමෙන්. ඔබ යාඥා කරන වෙලාවවල දෙවියන් වහන්සේගේ මාලිගාවට යනවා. හalleluya. ආස්කම් දකින්න පුළුවන් විට. හalleluya. ආමෙන්. මේ දෙන්න යනවා යාඥා කරන වෙලාවේ මේ කියන යාඥා කරන වෙලාවේ යාඥා කරන්න ගියා. දේවමාලිගාවට යනකොට ඔන්න දේවමාලිගාව ඉස්සරහාම තියෙනවා එක දොරටුවක්. ඒ දොරටුවේ නම සුදර්ශන දොරටුව. මේ දොරටුව ළඟට ගෙනල්ලා මොනවාද? මව් කුස පටන් පොර වෙච්ච එකේ ඉපදිච්ච දවසේ නම් පොර. ඉපදිච්ච දවසේ නම් කුත් කරගන්න බැරි මිනිස්සෙක් ගෙනල්ලා දොරකඩ තියනවා. මේ මිනිස්සයා මොනවද කරේ? දේවමාලිගාවට ඇතුල් වෙන පිට වෙන හැමෝම ළඟට වෙලා බිම් කරගෙන ඉන්න. මට දෙන්න. මට කීයක් ගත්තේ. ඉංග මං ආයේ. දැන් මෙතනින් යනවා කවුද? පේත්‍රුසුයි යෝහන්. ඉන්දෙන්නම් නිකන් ඉන්නේ පොඩ්ඩක් බලනවා මිනිස්සු. බලමු ගම මිනිහා හිතනසෝ නියවයි. මොන මිනිස්සු දෙන්න දැන් බැලුවා. කියලා යමක් බලාපොරොත්තු වෙන්නේ එයා දිහා බලනවා. පේත්‍රුස් මොනවද කියන්නේ? රන් රිදී මට නැහැ. මේ රන් රිදී මට නැහැ කියන දේවදාසයා මිට කලින් පරිච්ඡේදය බැලුවොත් සභාවේ 3000ක් සෙනග. ආමෙන්. සභාවේ 3000ක් සෙනග පළවෙනි දේශනාවෙන් 3000ක් ගැලවෙනවා. දවස් පතා ගැලවෙන සෙනග එකතු වෙලා 7000කට විතර වැඩි සෙනගක් ඉන්න සභාවේ පාලකතුමා ලොකු පාස්ටර් පේත්‍රුස් කියනවා. පේත්‍රුස් කියනවා රන් රිදී මන්න නැහැ. හැබැයි මට තියෙන දෙයක් තියෙනවා. මම ඒක දෙන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්න. ඇවිදින්න කියන මොකක්ද කරේ? නාමයෙන් නැගිටලා උපන්දා පටා පිට පුරා මොනවද උනේ? ඇවිදලා දේවමාලිගාවට එනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ මේ පණිවිඩ දෙක කතා කරා. මේ දෙන්නගම දේවල් සිද්ධ වෙන්නේ කොතනද? දේවමාලිගාව. මොකක්ද? තොරතුරු. අද බොහෝ දෙනෙක් දේවමාලිගාවේ දොරවල් ළඟ. ඔබ දේවමාලිගාවේ ආකෘතිය දන්නවා. දේවමාලිගාවට මේ දොරටු වලින් ඇතුල් වෙලා ඉස්සරහට එනකොට පළවෙනියටම ඔබට හම්බෙන්නේ ඉගෙනගත්තු අය දන්නවා. දවන පූජාසන. පළවෙනි
දෙනියටම හම්බ වෙන්නේ දවන පූජාසන. දවන පූජාසනේ තියෙන්නේ අපේ පාපය උදෙසා පූජාවක්. සත්‍ය කරවෙන ඊශ්‍රායල්වරු කරන්නේ මොනවද? තමන්ගේ පවුල වෙනුවෙන්, තමන් වෙනුවෙන් ඒ දවන පූජාසනේ පූජාවක් ඔප්පු කරලා කියනවා ස්වාමිනී මගේ අතින් වෙච්ච වැරදි වලට මට සහ. ආමෙන්. ඒම කියලා ඒ මොනවාද? දවන පූජාසනයේ තියෙන ඒ ස්ථානේ ඇතුළට එනකොට හම්බ වෙනවා යාලට ශුද්ධ ස්ථාන. ආමෙන්. ශුද්ධ ස්ථානයේ ඇතුළේ තියෙන්නේ රන් පහන් රුකයි රොටි තබන මේසයයි පූජාසනය. ඒකේ අර්ථය තමයි දෙවියන් වහන්සේට නමස්කාර කරන තැන. හලෙලූයා. ඔබ දොරටු ළඟ හිටියොත් ඔබ පොකුණු කැළඹෙනකම් බලාගෙන හිටියොත් ඔබට ඔබේ පාපය ගැන පසුතැවිලි වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ. ඔබ හැම වෙලාවෙම කාගෙන් හරි ඉල්ලෙන්න තමයි ඔබට සිද්ධ වෙන්නේ. නැත්තම් ලකුණක් එනකම් බලාගෙන ඉන්න වෙනවා. යේසුස් වහන්සේ එක්තරා තැනකදී කියනවා යෝනට දුන්න ලකුණ ඇරෙන්න වෙන එකක් මම දෙන්න යන්නේ නැහැ. මයිකයි කිව්වේ පොත් 8ක බයිබලයක් වුණා කියලා. අඩුම තරමේ ඔබේ පොත් 8 එක වතාවක් හරි කියවලා තියෙනවා. ඔබ කියවලා නැත්තම් කියවන්න ඔබ ගැන අනාගත වාක්‍ය විතර තියෙනවා. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ සියලු අනාගත වාක්‍ය උන්වහන්සේගේ වචනේ දීලා තියෙනවා. ඒ නිසා පොකුණු කැළඹෙනකම් ඉන්න ඕනේ නැහැ. ආමෙන්. දේවාලයකම් ඉන්න ඕනේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරන තැන තියෙනවා. උන්වහන්සේ කතා කරන තැන තියෙනවා. උන්වහන්සේ අපිව ධෛර්යමත් කරන තැන තියෙනවා. උන්වහන්සේ අපිව බලාගෙන ඉන්නවා කියන තැන තියෙනවා. නමුත් උන්වහන්සේගේ වචනය අපිට වෙනස් විදියට එනකම් පොකුණු ළඟ ඉන්න අවශ්‍ය නැහැ. මේ සහෝදරයෝ දෙන්නා මොකද කරගත්තේ? මේ දෙන්නම දේවස්ථානෙට ගිය දෙන්නේ. මේ දෙන්න දොරටුවක් ළඟට වෙලා හිටියා. දොරටුව ළඟට වෙලා ඉන්නකොට ඔබට ඇතුළට ගිහිල්ලා ඔබේ පසුතැවිලි වෙලා ඔබේ පාපය ගැන සමාවිල්ලන අවස්ථාවක්. ඊළඟට සුද්ධ ස්ථානයට ගිහිල්ලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න විදියක් නෑ. එතනින් යහට ඇතුළට යනකොට මොනවද තියෙන්නේ? කරුණාසනය. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ කිවිසුම් පෙට්ටිය උඩ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචන. අතට තියාගන්න. ඔබේ පාපයට පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේට ඔබ නමස්කාර කරනකොට දෙවියන් වහන්සේගේ වචනයෙන් ගලා එනා වූ ආශිර්වාද ඔබ අත්දකින්න. හalleluya. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතවල අපි දොරටු ළඟ නතර වෙලා ඉන්නවා. අපි හැමෝම මේ උදෑසන සභාවට ඇවිල්ලා තියෙනවා. ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සභාවන් වලට යන දවසේම යනවා. හැබැයි ඔබ බලන්න මම මොන වෙලා තියෙනවා. මගේ ජීවිතේ මට නැගිට ගන්න බැරි දේවල් තියෙනවා. මම සමහර දේවල් සිදු වෙනකම් බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ මේ උදෑසනකට කියනවා. නැගිටලා තුන්. යේසුස් වහන්සේ කිව්වේ නම් ඔබගේ පව් කමා කරයි කියලා. මොකද යුදෙව් සම්ප්‍රදාය සිටක් තියෙනවා. කෙනෙක් සුව වෙනකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් දේවමානිගාවට ගිහිල්ලා පෙනී සිටිනවා. ඒගොල්ලෝ දේවමානිගාවට පෙනී සිටිනකොට මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ඒගොල්ලෝ දවන පූජාවක් කරනවා. එයාලගේ රෝගී සුව වී, එයාලගේ පාපය සමනවනවා. ඒ නිසා සමහර විට ඔබ මේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට එනකොට ඔබ ආස්කම් අත්දකි. හැබැයි ඔබ දොරටුව ළඟ හිටියොත් එතනින් යන්න ඔබට යන්න. මොකද ඔබ දොරටුවෙන් ඇතුල් වුණොත් විතරයි. ඔබ නැගිටලා ඇතුල් වුණොත් විතරයි දෙවියන් වහන්සේ ඔබට අත්දකින්න පුළුවන්. ආමෙන්. බොහෝ දෙනෙක්ගේ ජීවිත ගිය සතියේ ලස්සන පාඩමක් පාස්ටර් කියලා දුන්නා. අපි උගක් වෙලා මොනවද කරන්නේ? ඉල්ලන. අපි දෙන්න. අපි හැම වෙලාවෙම සභාවට ආවමත් අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. අපි ආඥාවට වාඩි වුණා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. අපි ඉල්ලනවා. අපි යදිනවා අපි ඉවරයි. නමුත් ගිය සතියේ අපිට කෙලින්ම දෙවියන් වහන්සේ කතා කරනවා. මොනවාද? ගන්නවට වඩා දීමාශීල. මෙතන මේ සිගමනේ ඉන්න හැම වෙලේම ඉල්ලගෙන මොනවාද? හැබැයි යේසුස් වහන්සේට ඕනේ මොකක්ද? වහන්සේ කිව්වා. ආනාසගේ ගෝලයන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඇති. හalleluya. මේ උදාසන දෙවියන් වහන්සේ ඔබටයි මටයි කතා කරන්නේ. ඔබයි මමයි ඒ පැටළු දොරටු ළඟ එහෙම නැත්නම් සුදර්ශන දොරටු ළඟ හිගමනේ ඉඳමින් මොනවාරි ආස්කම මගේ ජීවිතේ වෙන්න මොනවාරි දෙයක් මට කරන්න කවුරු හරි ඇවිල්ලා මට ඒ නිසා තමයි බොහෝ දෙනා අද රැවටිලා ඉන්නේ.
බොහෝ දෙනෙක් යනවා ආස්කම් බලාගෙන බොහෝ දෙනෙක් යනවා අරව සිද්ධ වෙන්න ඕනේ මේවා සිද්ධ වෙන්න ඕනේ ඒවා කතා කරන්න ඕනේ කාට හරි මොනවද කියන්න ඕනේ කීකීමි. නමුත් ඔබ නැගිටලා ඔබ දේව මාර්ගාවට ඇතුළු වෙනවා. ආමේන්. ඔබ මාර්ගාවට ඇතුළු වෙනකොට ඔබේ ජීවිතය පූජාවක් කරලා කරා. අද දවසේ අපි රාත්‍රී භෝජනය මෙහි කරනවා. අද ඔබට සපෙක් පූජා කරන්න ඕනේ නෑ. ඔබ වෙනුවට එකම එක නොකැලලු පැටලේ කුරුසේ ජීවිතේ පූජා කරලා ඔබේ පාපයට සමාව දෙන්න දුන්නා. ආමේන්. හalleluya. හරි ඒ නිසා ඔබේ පූජාව උන්වහන්සේ කරලා ඉවරයි. ඔන්න ඔබ දාවට පූජාසනය ළඟට එන්න. ඇවිල්ලා යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ ජේසුනි මගේ පාපයට සමාව දෙන්න. ඔබ උත්පල වෙලා දින්නේ. ඔබ කොර වෙලා දින්නේ. ඔබේ ජීවිතයේ ජයග්‍රහණයක් නැතුව දින්නේ. ඔබ අසරණ වෙලා දින්නේ. මේ වෙලාවේ යේසුස් වහන්සේ කියනවා නැගිටින්න. නැගිටලා ඔබ දෙවියන් වහන්සේ වෙතට ළඟ වෙන්න. හalleluya. උන්වහන්සේ වෙතට එනකොට උන්වහන්සේට කියන්නේ ස්වාමිනී මට සමාව දෙන්න. ඔන්න උන්වහන්සේගේ ලේබලින් ඔබ සමාවට සමාව දෙන්න. උන්වහන්සේ කුර්ස ගහේදී තව දෙයක් කරා. පූජාසනයට ශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න තිබුණු ඒ බාධකේ උන්වහන්සේ වත් කරා. ඒ කාලේ පූජකෙක් කියන්න ඕනේ සුවඳ දුක් පූජාවල් ඔප්පු කරා. පූජකෙක් අතේ තමයි යවන්න ඕනේ රොටි ටික ඇතුළට. දැන් ඒ මොන්නේ හalleluya. ඔබ රොටි දෙන්න පූජකයන් අතේ යවන්න ඕනේ. ඔබට ඩිරෙක්ට් දෙවියන් වහන්සේට පූජාවල් ඔප්පු කරන්න පුළුවන්. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ මැදියේ ඔබ ඉන්නකොට ඔබ දෙවියන් වහන්සේට ඔබේ දෑත් ඔස්සවලා ඔබ ස්තුතිවන්ත වෙන්න. අද ගොඩක් දෙනෙක් දොරටු ළඟ නිසා ඔබ ගීතිකා කියනවා නමුත් සැබෑ නමස්කාරයක් නෙවෙයි. ඔබ හිතමං අදින්න ඉන්න නිසා දෙවියන්ට සැබෑ නමස්කාරයක් එස වෙන්නේ. ඔබ පසුතැවිලි වුණොත් විතරමයි ඔබට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. ඒකයි මණ්ඩපේ ඒ විදියට ඇති. පසුතැවිලි වෙලයි නමස්කාර කරන්න. නැත්නම් අපි රෝගීව තමයි ඉන්නේ. අපි හැමදාම එක තැන තමයි ඉන්නේ. අපි කාගෙන් හරි සරණක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. අපි කවුරුන් අපි වැදලා ගෙනියයි අපේ නම කියලා අඩගායි අපිට මොනවාරි කරයි කියලා අපි හැම වෙලේම දේවල් දිහා බලාගෙන ඉන්න යනවා. නමුත් අපි දීලා තියෙන දේවල් අත්දකින්න. ආමෙන්. සමේ උදාසන දෙවියන් වහන්සේ කියනවා. යේසුස් වහන්සේගේ ලේ නැමැති ඒ යේසුස් වහන්සේ නැමැති බැටල් වගේ ලේ වලින් පවිත්‍ර වෙලා ඒ දවන පූජාවන් වහන්සේ තුලින් අපි පවිත්‍ර වෙලා මම මේක යෝහන් පොත උගන්වන දවස්වල බොහෝ දෙනාට කියලා දුන්නා යේසුස් වහන්සේ කොහොමද මේ පූජාවන් හත වෙන්නේ කියලා. පූජාවන් හතක් වෙලා උන්වහන්සේ කොහොමද වැරුනේ කියලා මම උගන්වලා තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ පූජාවන් එක්ක අද දවසේ ගෙනියන්නේ. ගේනකොට ඔබ පවිත්‍ර වෙන්න යනවා. හalleluya. ඒ විදිහ ඔබට සැබෑ නමස්කාරය දෙවියන්ට ඔසවන්න පුළුවන්. ඒ නමස්කාරය ඔබ ඔසවනකොට උන්වහන්සේගේ වචනය ඔබට මොනවද වෙන්න යන්නේ? කතා කරන්නේ. හalleluya. ස්වර්ගයේ වැඩ සිටින කාට ළඟා වෙන්න බැරි සිංහාසනේ වාසය කරනා වූ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබට කතා කරනකොට කතා කරන ඒවා වෙනවද නැද්ද? උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ කතා කරන කිසි දෙයක් ඊශ්වරයන් යන්නේ නැහැ. හalleluya. උන්වහන්සේ කිව්වනම් ඒක වෙනවමයි. හalleluya. ස්වාමීන් වහන්සේ කිව්වනම් ඔබට ආශිර්වාද කරනවා කියලා ඔබට ආශිර්වාද කරනවාමයි. හalleluya. ඔබව සුව කරනවා කියලා උන්වහන්සේ කිව්වනම් ඔබ සුව වෙනවමයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. හalleluya. ඔබව ජීවිතේ එකන්ට ගේන්න නැතුව යක්ෂයා මොනවද කරන්නේ? ඌ කැමති ඔබ දොරවල් ළඟ ඉංගමන් අදිනවට. ඌ කැමති ඔබ පොකුණු ළඟ බලාගෙන ඉන්නවට. අවුරුදු ගණන් ඔබ බලාගෙන ඉන්නව වෙනසක් වෙලා නැහැ. අවුරුදු ගණන් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ. හalleluya. දැන් ඔබ නැගිටලා ඇවිදින්න ඕනේ. මේ දේව මාලිගාවේ මේ අය නැගිටලා ඇවිදිනකොට වටේට පොය මොනවද දැක්කේ? වටේට පොය බැලුවා. යකෝ මේ ඉංගමන් හදිමින් හිටපු එක්කෙනෙක් නේ. මේ අර කොරානේ. මේ අර පොකුණ කැලඹෙනකම් බලාගෙන හිටපු කෙනානේ. බලන්නකො මෙයාලා යන විදිය. හalleluya. කාන්ත ගෞරවයෙන් යන්නේ. ඒ මිනිස්සයා පාරේ යනකොට මිනිස්සු යාව දකින්නවා. එතකොට මොනවද කියන්නේ? අර දොර ළඟ ඉංගමන් දැන් බලන්න පැන යනවා. හalleluya. කීදෙනෙක් කැමතිද දෙවියන් වහන්සේ මේ දේ ඔබේ ජීවිතේ කරනවා? හalleluya. යේසුස් වහන්සේ කිව්වේ නෑ කිසි දෙයක් මම සුව කරනවා කියලා උන්වහන්සේ මම හිතා. උන්වහන්සේ කිව්වා මේ දෙස්තාව තුලයි. නැගිටි. උන්වහන්සේගේ ගෝලේ කිව්වා මල්ලක රන් රිදි නෑ. හැබැයි මම කියනවා දැන් යේසුස් වහන්සේ අපි අතර නෑ නමුත් ඒ නාමයේ බලය තියෙනවා. හalleluya. පේත්‍රුස් කිව්වා මේ උදෑසන ඔබගේ 16යි මම කියන්නේ අපි ළඟ රන් රිදි නෑ. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි යේසුස් වහන්සේගේ නාමය.
ඒ නාමයෙන් නැගිටලා ඇවිදින්න. හලෙලූයා. ඔබ බලන්න මේ කතා දෙකේ පොඩි වෙනසක් තියෙනවා. එක යේසුස් වහන්සේ කියනවා නැගිටලා ඇවිදින්න. දෙක පේතුරුස් ඇවිදින්න කියලා මොනවද කරන්නේ? නැගිටවනවා. හලෙලූයා. පේතුරුස්ලා ඉන්නේ ඇවිදින්න කියලා ඔබව නැගිටවන්න. ආමෙන්. දාසයන් ඉන්නේ ඔබට ඇවිදින්න කියලා මොනවද කරන්නද? නැගිටවලා ඔබව ගෙනියන්න. හලෙලූයා. ආමෙන්. යේසුස් වහන්සේ කෙලින්ම කරනවා. නැගිටලා ඇවිදින්න. ඒ තමයි යේසුස් වහන්සේ. නමුත් උන්වහන්සේගේ ආධිපත්‍ය දුන්න දාසයාට උන්වහන්සේ කියනවා ඇවිදින්න කියන්න. හැබැයි මොනවා කරන්නද? නැගිටවා. ඔබට දෙවියන් වහන්සේ විදර්ශන කතා කරනවා. ඇවිදින්න මගේ පුතේ. ඒ නිසා ඔබ නැගිටින්න. හලෙලූයා. ඔබට අත දෙන කල ඔබ නැගිටින්න. ඔබ එන්න ඕනේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට. ඔබ එන්න ඕනේ දවන පූජාසනයකට. ඔබ එන්න ඕනේ යේසුස් වහන්සේගේ කුරුසිය පාමුලට. ඔබ ඇවිල්ලා ජේසුනේ මට සමාව දෙන්න කියලා. ඔබ එතහැටස වෙන්න ඕනේ වහන්සේට. එවිට උන්වහන්සේගේ ආලේපලත් වචනය, උන්වහන්සේගේ ආලේපලත් බලය ඔබ කෙරෙහි දහස් වෙනවා. ආමේන්. කරුණාසනයට එක එක්කෙනාට අතගසන්න බෑ. වචනයට එක එක්කෙනාට අතගසන්න බෑ. එදා අතිශුද්ධ ස්ථානයට කාටවත් ඇතුළු වෙන්න බෑ. නමුත් අද දවසේ අතිශුද්ධ ස්ථානයේ වාසය කරපු දෙවියන් වහන්සේ ඔබ තුමයි. ආමේන්. කාටවත් ළඟා වෙන්න බැරි පූජකේ ගෙච්චියක් එල්ලගෙන ඇතුළට ගිය පව් සමාන පූජාව ලොකු කරලා මාස ගණන් ලෑස්ති වෙලා ගිය තැනට අද එක තප්පරයකින් ඔබට යනවා. ඇයි? ඒක තියෙන්නේ ඔබ ගාව. නාසයේ කියනවා ඔබ වාසය කරන මායිලා. කවුද? හලෙලූයා. මේ උදාසන දෙවියන් වාසය කරන තැන ඔබ. ඔබ දෙවියන් වාසය කරන තැනක් වෙලා දොරටු ළඟ ඉඳන් නදින්න එපා. පොකුරු කැමරේකම් බලන් ඉන්න එපා. ආස්කම් සිද්ධ වෙන්නේ වචනේ. ආස්කම් සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්න. ආස්කම් දෙවියන් වහන්සේ කරනවා වහන්සේ දෙවියන් වහන්සේගේ ඔප්පු කරන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ දැන් දැස් ඔබට කියනවා. නැගිටලා අතුරු වෙන්න. එන්වහන්සේලා. හලෙලූයා. ආමේන්. හලෙලූයා. කිදෙනෙක්ට දෙවියන් වහන්සේ කියනවා